අමාරු කාලයක් ගත කරන්න සිදු වුණා ආහාර කිසිවක් ගන්නෙත් නැතුව. කට්ටක් කන්න ඕනේ ලස්සන කාලයක් ඉස්සරහට හදා ගන්න ඕන. දැන් බොන්නේ මොනවද? මල් පැණි. අතෑරෙන්න දෙන්න එපා. අල්ලගෙන ඉන්න ඕනේ අපි හිතලා. අපි බරක් උස්සන් ඉන්නකොට අපි ඒක බර හිතලා උස්සන් ඉන්න බෑ. නේ? නැත්තම් ඔය අතෑරිලා යනවා යන්නේ. එහෙනම් අතෑරෙන්න දෙන්න එපා. අල්ලන් ඉන්න ඕනේ අපි විසින්. අපි ශක්තිය යොදන්න ඕනේ ඒකට අල්ලන්න. නැත්තම් ඔක අතෑරලා යනවා. නේ? දැන් සමනලයේ කතාව ගන්නකො. ඌ තනිකරම මොකෙක්ද? පොඩි කාලේ නිකන් කොලේ යට කොලයකට ඇල්ලලා ඉන්න බිත්තරයක් නේ. නේද? යට කොලයකට ඇල්ලලා ඉන්න බිත්තරයක්. එතකොට ඌට වෙන්න තියෙන කරදර බොහොමයි. තව කෘමි සත්තු ඇවිල්ලා බිත්තර කන්න පුළුවන්. හරි. එතකොට කොහොම හරි ඌ බේරිලා කීටය එනවනේ එළියට. දලඹුවා එනවනේ එළියට. හරි. ඌව කවුරුත් ගණන් ගන්නවද? දැන් දලඹුවෙක් දැක්කහම ඔයාලා අනේ සමනලෙක් වගේ ආසාවක් හිතෙනවද? නෑනේ. කිසිම මම එහෙම කියනව නෙමෙයි. අපි දලඹුවෙක්ට ආස නෑනේ ළඟින් තියාගෙන ඉන්න. හැබැයි සමනලෙක් ඇවිල්ලා ගැඟේ වැහුවත් ඔයාලා මුකුත් කරන්නේ නෑනේ ඌට. hina වෙලා බලන් ඉන්න ඕනේ. එතකොට අර දලඹුවා තමයි අවසානට සමනලයවටපත් වෙන්නේ නේ. අක්‍රීය අවස්ථාවක් ගත කරනව නේද? අමාරු කාලයක් ගත කරනවනේ කෝෂයක් තුල. සමනලය වෙන්න පණුවා සමනලයක් වෙන්න නම් අර අමාරු කාලයක් ගත කරන්න. එතකොට තමයි සමාජයෙන් පිළිගැනීමක් හම්බෙන්නේ. මේ සමනලයක් විදිහට ලස්සනට එළියට එන්නේ එතකොට. එතකොට දලඹුවාට සමනලයක් වෙන්න නම් එයාට අක්‍රීය අවස්ථාවක් ගත කරන්න සිද්ධ වුණා. අමාරු කාලයක් ගත කරන්න සිද්ධ වුණා ආහාර කිසිවක් ගන්නෙත් නැතුව. ඒක අමාරු කාලයක්. ඒක අමාරු කාලයක් ගත කරලා එයා එළියට එන්නේ කවුරු විදිහට? සමනලයක් විදිහට. දැන් බොන්නේ මොනවද? මල් පැණි. හරි. ඔන්න ඔකයි වෙනස. කට්ටක් කන්න ඕනේ ලස්සන කාලයක් ඉස්සරහට හදා ගන්න ඕන. එහෙම නැත්තම් ඉතින් හැමෝම එකම විදිහට ඔහේ යනවනම් ඒ කිසි නෑනේ මේ. එහෙම වෙන්නේ නෑනේ. කවදාවත් එහෙම වෙන්නේ නෑ. හරි. කට්ට කණේ කාට තමයි අවසානට මදේ හම්බෙන්නේ.